හරි පුතේ මෙදා ඕලෙල් අයට චූටි උදව්වක් කරන්න හදන්නේ. මොකද ගණන් ටයිප් එකක් කියලා දීලා පොඩි හරි ලකුණක් ගන්න. හරි මේක දැන් අන්තිම මොහොතේ කියලා වෙලා වගේ ඉන්නවා නම් අනිවාර්යෙන් බලලා මොකක් හරි කරලා ලකුණු ටිකක් උඩ දාගන්න බලපන්. හරි. ගාන තියෙනවා ස්ථිර තැන්පතුවක් සඳහා 10%ක වාර්ෂික වැල් පොලියක් මාස 6කට වරක් පොලිය ගණනය කර මුල් මුදලට එකතු කරයි බැංකුවක. හරි. ඊට පස්සේ වාර්ෂික ලාභාංශ ලෙස කොටසකට රුපියල් 3ක් ගෙවන අතර කොටසක වෙළඳපොළ වටිනාකම රුපියල් 50ක්. හරි. පළවෙනි මෙහෙම තියෙන පොඩි ඡේදයක් දීලා අමාලි සතුව රුපියල් ලක්ෂ 3ක් තියෙනවා. හරි. එයින් හරි අඩක්, ඒ කියන්නේ භාගයක්. හරි අඩක් කියන්නේ පුතේ භාගයක් බැංකුවේ තැන්පත් කර ඉතිරි මුදල සමාගමේ කොටස් මිලදී ගැනීමට යෙදුවා. භාගයක් බැංකුවේ, ඒ කියන්නේ ලක්ෂ 3න් භාගයක් කියන්නේ 1,50,000 බැංකුවේ 1,50,000 සමාගමනේ. හරි. බැංකුවේ කියන සීන් එක බලන්න පුතේ මොකද්ද? 10%. වාර්ෂික මොන පොලියක්ද? මේ බලන්න පුතේ බැංකුවේ තියෙන වාර්ෂික වැල් පොලිය. හරි. මාස 6කට වරක් පොලිය ගණනය කරයි. හරි. බලන්න මොකක්ද ඒකේ අපිට අඳුර ගන්න තියෙන එකම දේ වැල් පොලියක් මාස 6කට වරක් පොලිය ගණනය කරයි. හරි. අපි ගාන හදන්නේ යමු පුතේ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා වසර අවසානයේ බැංකුවේ තැන්පත් කළ මුදල් සඳහා පොලිය ලබා ගනී නම් ඇයට ලැබෙන මුළු මුදල කොපමණද? වසර අවසානයේ. හැබැයි පුතේ මාස 6න් හරිය තමයි පොලිය ගණනය කරන්න වෙන්නේ. හරි. අපි රුපියල් 1,50,000 නේ. රුපියල් 1,50,000. රුපියල් 1,50,000ට සාමාන්‍ය ආකාරයෙන් තමයි 10%ක පොලිය. හරි. මේ බින්දුවකට මේ බින්දුවක පුතේ කැපුණා. හරි. ඊට පස්සේ 1510ක් පුතේ එනවා රුපියල් අපිට එනවා රුපියල් 15000ක්. හැබැයි පුතේ මේ ඉන්නේ අවුරුද්දක පොලියක්. හරි. අපිට ඕනේ මොකද පුතේ? මාස 6ක. එහෙනම් මේ එන පොලියක් දෙකෙන් බෙදන්න ඕන. එතකොට මුල් මාස 6 විතරක් පොලිය එනවා 7500ක්. අපිට මුල් මාස 6 විතරක් පොලිය එනවා පුතේ 7500ක්. හරි. ඊට පස්සේ පුතේ මොකද වැල් පොලිය වෙන්නේ? තියෙන ගානට මේ පොලිය එකතු වෙනවා. හරි. දැන් අපේ බැංකුවේ තියෙන ගානට මේ පොලිය එකතු වෙනවා. දැන් අපේ ගාව 1,50,000 නේ තියෙන්නේ. එතකොට මාස 6ක් ඇද්දි තව 7500 මේකට එකතු වෙනවා. ඊළඟ පොලිය වදින්නේ රුපියල් 1,57,500. 1,57,500 පුතේ 10%. හරි. මේ බින්දුවකට මේ බින්දුව කැපෙනවා. 1575 10ක් කියන්නේ පුතේ කීයද? 1575 10ක් කියන්නේ පුතේ රුපියල් 15750. ඒකත් පුතේ මොකද්ද? මාස 6 කියන හොයා ගන්න ඕනේ. එතකොට බෙදුවම උත්තරේ එනවා රුපියල් 7875ක්. හරි. 7875. හරි. මුල් මාස 6 පොලිය පුතේ 7500යි. ඊළඟ මාස 6 පොලිය 7875. එතකොට අවුරුද්දක ඇවිල්ලා නේ මාස 6 මාස 6 එකතු වුණාම අවුරුද්දක ඇවිල්ලා. ඊට පස්සේ අපිට තියෙන මොකද්ද? මුළු ගාන හොයන්නනේ. මුළු ගාන හොයන්න මොකද කරන් තියෙන්නේ? 1,50,000ක් තමයි පුතේ තැන්පත් කරන්නේ. බැංකුවේ තැන්පත් කරන 1,50,000. මේකට එකතු කරන්න ඕන නම් අර පොලිය දෙක. එකක 7500ක් තිබ්බා. අනිත් එකේ 7475ක් තිබ්බා. හරි. එකතු කරාම 5යි 7යි 8යි 13 3 එකක් ඉතිරි 14යි 15න් 5 එකක් ඉතිරි 6යි කීයද? 1,65,375ක් තියෙනවා පුතේ ගන්න පුළුවන්. හරිද? ඔයාලට ලබා ගන්න පුළුවන් 1,65,375. ඇයි පුතේ මේක ගණනය කරේ කොහොමද බං? හරි. මුලින් එක නෝමල්. හොඳයි 15000 110ක් දැවවා කීයද? ඊට පස්සේ දාවල 15000. 15000 කියන්නේ පුතේ අවුරුද්දකනේ මාසයක ගණන එක දෙකෙන් බෙදුවා. මාස 6 කියන්නේ 7500. ඊට පස්සේ පුතේ මේ මොකද්ද? 1 ලක්ෂ ඊට පස්සේ මොකද්ද බං? දැන් මේ 7500 පොලියනේ ආවේ. ඒ කියන්නේ වැල් පොලිය නාවේ. අපි වැල් පොලියක් කියන්නේ මේ මුල් ගානට එකතු වෙනවා. හරි. 1,50,000 තිබ්බේ. ඊළඟ මාස 6 පොලිය වදින්නේ 1,50,000 නෙවෙයි බං. ඇයි? අර පොලියක් එනවනේ. මාස 6න් 6ට අලුත් වෙනවා කියනවනේ. ඊට පස්සේ 1,57,500 10. එහෙම හැදුවා අපිට උත්තර එනවා 15750. ඒකේ බං අවුරුද්දක. අපි හොයා ගන්න ඕන මාස 6. ඒ කියන්නේ භාගයක් නේ. ඒකයි දෙකෙන් බෙදුවම 7475ක් එනවා. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා. ඇය සමාගමේ මිලදීගත් කොටස් ගන්න. ඇය සමාගමේ ආයෝජනය කරන මුදල කීයද බං? සමාගමේ ආයෝජනය කරන මුදල රුපියල් 1,50,000. හරි. රුපියල් 1,50,000ක්. ඇයි බැංකුවෙත් 1,50,000යි සමාගමෙත් 1,50,000යි. ඊට පස්සේ බං සමාගමේ කොටසක වටිනාකම රුපියල් 50යි. ඊට පස්සේ මේ 1,50,000 පුතේ බෙදන්න ඕන රුපියල් 50යි. මේ කොටස් ගන්නවා. මේ බිඳුව මේ බිඳුව කැපුවා. 5ට 5 එකයි 15ට 5 ඒවා 3යි. කොටස් ගන්න පුතේ එනවා කොටස් 3000ක්. හරි. ඇයි 1,50,000 50න් බෙදුවම කොටස් නම් ඉන්නේ අපිට පුතේ කීයද? කොටස් 3000යි. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ වසරක් අවසානයේ සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරි. මොකද කියන්නේ? වසරක් අවසානයේ සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම. ලාභාංශ කීයක් ගෙවනවා කියනවද පුතේ? රුපියල් 3යි. එක කොටසකට ගෙවන්නේ රුපියල් 3ක්. හරි. එක කොටසකට රුපියල් 3ක් ගෙවනවා. ඊට පස්සේ පුතේ ලාභාංශ ආදායම කොටස් ගානේ වැඩි කරන් තියෙන්නේ. ලාභාංශ
එක් කොටසකට කියවන ලාභාංශනේ. ඔව් ලාභාංශ කොටසකට කියවන්න. වැඩි කරනවා පුතේ. කොහෙන්ද කොටස් ගණන්. පුතේ කොටසකට අපිට කියවනවා කීයද? රුපියල් 3. කොටස් ගන්න කීයද මම 3000. අපිට මේ කොටස් ගන්නෙන් ගන්න පුළුවන් ලාභාංශ රුපියල් 9000ක්. හැබැයි මේක නේ ප්‍රශ්නයක් නැපේ. හරි අපේ ලාභාංශ පුතේ පුතේ අහන්නේ බලන්න හරියටම ප්‍රශ්න අන්තිම වෙනකන් කියවන්න. වසරක් අවසානයේ සමාගමෙන් ලැබෙන ලාභාංශ ආදායම මේක ගාගත්තා. ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ආයෝජනය කළ මුදල කීයද මම? ඌ ආයෝජනය කළ තියෙන සමාගම 1,50,000. 1,50,000න් උඩ ලාභාංශ ආදායම හම්බ වෙනවා මම. 1,50,000න් උඩ ලාභාංශ ආදායම හම්බ වෙනවා රුපියල් 9000ක්. හරි. එහෙනම් මු 100ට කොච්චර ගානක්ද ගන්න කියන එකයි බලන්න. හරි. බලමු. මේ බින්දුවක මේ බින්දුවක කැපුණා. හරි මේ උඩ බින්දුවකට මේ යට බින්දුවක කැපුණා. 95 මෙතන තියෙන පුතේ. 95 මෙතන උත්තර යනවා 100ට. හරි. බලන්න ලේසි ප්‍රශ්නේ. මාර ලේසි ප්‍රශ්නේ. හරිද? ලොකු දෙයක් නෑ පොඩ්ඩක් චුට්ටක් හිතන්න ඕන. හරි. සිංහල පොඩ්ඩක් දැනගෙන මේක පොඩ්ඩක් හිතන්න. හරි. අන්තිම ප්‍රශ්න අහන්න. ලාභාංශ ආදායම ලබාගත් පසු ලාභාංශ ආදායම ලබාගත් පසු ඒ කියන්නේ රුපියල් 9000 ලබාගත් පසු කොටස් සියල්ල විකුණයි. ඒ කියන්නේ මොකද? ලාභාංශ ආදායම ලබාගත්තම කොටස් සියල්ල විකුණලා දානවා. හරි. කොටස් සියල්ල විකුණයි. එවිට සමාගමෙන් ලැබෙන මුළු ආදායම බැංකුවේ පොලියට වඩා රුපියල් 11625කින් වැඩි වේ. සමාගමේ කොටසක විකුණුම් මිල සොයන කියලා කියන්නේ. පුතේ 11625කින් වැඩි වෙනවා කියන්නේ බැංකුවෙන් ලබන මුළු ආදායම කීයද බං? පොලිය දෙකනේ. හරි. හතරවෙනි ප්‍රශ්න හදන්න නම් මේ 4 බැංකුවෙන් ලබන මුළු ආදායම කියන්නේ මොකද්ද බං? පොලිය දෙකනේ. හරි. පොලිය දෙක නිසා මොකද්ද? 7500ට එකතු කරනවා 7875. මුල මුදල එනවා බං 15000 කීයද? 375. බැංකුවෙන් ලද මුලින් පොලිය මුදල 15375. අපිට කියන්නේ මොකද්ද? මේ කියන්නේ ලැබෙන මුළු ආදායම. මුළු ආදායම කියන්නේ පුතේ ලාභාංශ මුදල ඇතුළත්. හරි මුළු ආදායම කියන්නේ. ඒ ලාභාංශ ආදායමත් සමාගමෙන් ලැබෙන ආදායමන්නේ. මුළු ආදායම කියන්නේ ලාභාංශ මුදල ඇතුළත්. හරි බැංකුවේ පොලියට වඩා කීයකින් වැඩිද? 11625කින්. එතකොට පුතේ මොකද එකතු කරන්න ඕන? 15375ට එකතු කරන්න ඕන 11625. 5 5 10 බිංදුව එකක් ඉතුරුයි. 1 7 8 2 10 බිංදුව එකක් ඉතිරි. 1 3 4 6 10 බිංදුව එකක් ඉතිරි. 1 5 6 1 7 1 1 2 27000ක් මුළු ආදායම හම්බ වෙනවා ලාභාංශ මුදලත් එක්ක. අපි මේකෙන් පුතේ ලාභාංශ ආදායම අඩු කරමු. හරි. ලාභාංශ ආදායම කීයද? 27000න් පුතේ අඩු කරමු රුපියල් 9000ක්. අපිට එනවා පුතේ රුපියල් 18000ක්. හරි. 18000ක් එනවා කොටස් විකිණීමෙන් ලද ලාභ. හරි. දැන් මෙහෙමනේ කොටස් ටික උඩ ගන්න ගියේ කීයද? 1,50,000යි. කොටස් ටික විකිණීමෙන් උඩ හම්බුන ලාභ කීයද? 18000යි. 1,50,000ට මේ 18000 එකතු කරලා කීයද බෙදන්න ඕන? කොටස් ගණන් එන්නේ. අපි 1,50,000ට එකතු කරමු පුතේ. මෙන්න මේ 18000. හරි අපිට එනවා 1,68,000ක්. මේ 1,68,000 කියන්නේ පුතේ මොකද්ද? කොටස් සියල්ල විකිණීමෙන් ලද ලාභය. හරි. ඔයාලා අනිවාර්යෙන් සිංහල ටික ලියන්න මේක හොඳේ. හරිද? සිංහල ටික ලියන්න මේ මොන ආදායමද මෙහෙම කියලා ලියන්න ඕනේ. හරි. මොකද මම මේ කටින් කියන ටික උඹලා කොලේ ලියවෙන්න ඕන. හරි. හරිද? හරි මම මේ වීඩියෝ එක දිගට යන නිසා තමයි එහෙම ලියන්නේ නැතුව මේ උඹලා කටින් කියන්නේ. හරි. ඊට පස්සේ දැන් අපිට මම මෙහෙමනේ මෙතන මෙහෙම කරලා තියෙන්නේ මොකද්ද? ලාභාංශ ආදායම අඩු කරා මුළු ආදායම 27000ක් වුණාට ලාභාංශ ආදායම අඩු කරාම 18000ක් කියන්නේ මොකද්ද? කොටස් ටික විකිණීමෙන් ලද ආදායම. හරි. ඊට පස්සේ ඒක එකතු කරනවා 1,50,000යි. කොටස් ටික ගන්න ගියම 1,50,000යි. හරි. ඒකට කොටස් වලින් ලැබුණ ආදායම 18000ක් එකතු කරාම 1,60,000යි. කොටස් කීයක් අපි ගාව තිබ්බද? 3000. මේ 1,60,000ක් දෙවිදන්න ඕන. කොටසක විකුණුම් මිල හොයන්න 1,60,000 බෙදන්න ඕන. පුතේ කීයද? 3000. බලමු බෙදලා. මේ බිංදු තුනට මේ බිංදු තුන කැපුණා. 168 පුතේ 3න් බෙදලා තියෙන්නේ. හරි. 16ට 3 ඒවා 16ට 3 ඒවා කීයද? 5යි. හරි. ඉතුරු එක 18ට 3 ඒවා 6යි. කොටසක විකුණුම් මිල කීයද පුතේ? රුපියල් 56යි. මේක මොකද්ද? කොටසක විකුණුම් මිල. ලොකු දෙයක් තිබෙන්නේ නැහැ. චුට්ටක් හරිද? මේ වගේ ප්‍රශ්න පොඩ්ඩක් බලාගෙන යන්න උතේ. මොකද මෙදා චුට්ටක් එක දිගටම ලේසි කරලා ප්‍රශ්න දෙන එක නෑ. හරි. ඒක නිසා හරි මේක ලොකු දෙයක් තිබෙන්නේ නැහැ. බලාගෙන කෙලින්ම මේක හැදුවත් ලකුණු කීයද? ඔබට ලකුණු 10යි. හරි. ලකුණු 10යි. මේක වැල් පොලි 10න් 10ක් මේක හැදුවා. හරි. ඒක නිසා අනිවාර්යයෙන් මේක ගොඩ දාගමු. හරි ලොකු දෙයක් නෑ. බලලා ගොඩ දාගමු තේරුම් කරගන්න. හරි.